බර්ත්ඩේ එක හෙට මල්ලිගේ බර්ත්ඩේ එකට අපි gift ගන්න යනවා කට්ටියම. ඒකටයි අපේ ගෙදර බඩු ගන්නයි. දෝනි, අම්මි, මදු අක්කි, ලොකු අක්කි, නංගි මමයි යනවා. මේනේ අපේ new member. Hi. කොහොමද ඉතින් යාළුවනේ? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. මේ තමයි මගේ channel එකෙන් ගේන second vlog එක. ඔයාලා දැනටමත් දන්නවනේ මේ vlog එකේ මම මොනවද ගේන්නේ කියලා. එහෙනම් ඉතින් යමු vlog එක බලන්න. කොහොම හරි එදා අපි මල්ලිගේ birthday එකට gift ඔක්කොම අරගෙන ගෙදර ගිහිල්ලා wash එකක් දාගෙන change වෙලා අපි ආවා ඩුබායි වලට. ඩුබායි ආවේ අපේ මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නේ අපේ නංගි මගේ නෑනා මල්ලිට පොඩි gift එකක් දුන්නා. පොඩි නෙමෙයි ලොකු surprise එකක්. ඒක dinner cruise එකක්. අපි book කරපු cruise එක හොයාගෙන යන ගමන් ඉන්නේ. ඩුබායි ඉන්න මගේ යාළුවන්ටත් හිතෙනවා ඇති නේද මේ වීඩියෝ එක දැක්කහම අනේ අපිටත් යන්න තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා. ඔහොම මං මං ඉස්සරහට හැම දෙයක්ම ගැන in details කියන්න. මුලින්ම අපි book කරපු cruise එක හොයාගෙන ඉමු. ඊට පස්සේ මං හැම දෙයක්ම කියන්න. මම ඇවිල්ලා ඉන්නේ මෙතනට 8:30 වගේ එන්න කියලා කිව්වා. 9 o'clock වගේ තමයි යන්න තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නවා. අක්කිලා ගියා boarding pass ගන්න. එහෙම තමයි. එයාලා නිකන් අපි ඉන්නවා. මයමි. හයි. අපි දැන් මේ යන ගම boarding pass එක අරගෙන අපි boat එක හොයාගෙන යන ගම දැන්. අම්මි ඉන්නවා, ලොකු අක්කි ඉන්නවා, නංගි ඉන්නවා. අම්මි ඉන්නවා මේ මදු අක්කි. සරි මං අම්මි ඉන්නවා කියලා මදු අක්කි. දැන් අපි මේ යන ගම ඉස්සරහ මල්ලි අකිලයි දෝනි යන ගම. අපි අපේ දෝනියාගේ කෝලන් ටිකකුත් බලලා අපි ගියා cruise එක නවත්තලා තිබ්බ තැනට. ඔයාලට පේනවාද මෙතන cruises නවත්තලා තියෙනවා. ඔය වගේ cruises ගොඩාක් ඔතන නවත්තලා තිබ්බා. ඔන්න ළමයි අපි cruise එකට ආවා. මෙහෙම තමයි canal view එක තියෙන්නේ. ඔයාලා දන්නවනේ මම lights වලට කොච්චර කැමතිද කියලා. බලන්නකෝ මෙතන තියෙන ලස්සන. ඊට පස්සේ අපි අපිට රිසර්ව් කරලා තිබ්බ තැනට අපි ආවා. පොඩි අවුලක් තිබ්බ හැබැයි මොකද අපේ නංගි කියලා තිබ්බ ඒගොල්ලන්ට පොඩියට සෙටප් එක රෙඩි කරන්න කියලා. අපි යනකනොත් ඒගොල්ලෝ ඒක රෙඩි කරලා තිබ්බේ නැහැ. රෙඩි කරන ගමන් තමයි හිටියේ. මේ ඉතින් අපේ කට්ටිය මෙතන හැබැයි දෙන්නෙක් අඩුයි. අපේ තාත්තේ ලොකාගේ හස්බන්ඩ්. ඒ දෙන්නත් ඇත්තටම එදා එතන ඉන්න තිබුණේ. අපිට ගොඩක් එයාලා දෙන්නා මිස් වුණා. හැබැයි එහෙම එයාලා දෙන්නත් එතන හිටියා නම් මම හැම දෙයකින්ම සම්පූර්ණයි. ඔන්න දැන් ඉතින් අපි යන්න පටන් ගත්තා. මුලින්ම ඒගොල්ලන්ගේ තිබ්බේ live entertainment solo item එකක්. මම ඒ item එකේ චූටි වීඩියෝස් ඔයගලන්ට දාලා තියෙනවා. බලන්නකෝ ඒක කොහොමද කියලා, මොනතරම් ටැලන්ට් එකක්ද කියලා බලන්නකෝ.
ඊට පස්සේ ඒ ඩාන්ස් අපේ මල්ලිට ඉන්වයිට් කරා ඩාන්සින් ෆ්ලෝ එකට. එයාටත් ඒක දාගෙන කැරගෙන්න කියලා. මට නම් හිතාගන්න බෑ අදටත් අපේ මල්ලි වගේ කැරක්ටර් එකක් ඉස්සරහට ගියා කියද්දි. කොහොම හරි ආයෙක දාගෙන කැරකුණත් එක්ක ඔන්න බලන්නකො ඉස්සරහට. මම දැන් වොයිස් කරද්දිත් ඒ වීඩියෝ එක බලද්දි මට hina යනවා. ඊට පස්සේ අපි ආව ඩිනර් ගන්න. අපිට ඩිනර් බුෆේ එකක් ලෑස්ති කරලා තිබ්බේ. මට ඇත්තටම බුෆේ එකේ මුකුත්ම වීඩියෝස් කරන්න අමතක වුණා. මොකද මම මෙතනට ආවහම කැනල් වීව් එක දැක්කහම මට පිස්සු හැදුනා. මෙතනට කොහොම හරි බර්ච් කලිෆ් එක ඩවුන්ටවුන් වීව් එක, ක්‍රීක් හාබර්, ඩුබයි ලයිබ්‍රරි ඒ වීව්ස් තුනම පේනවා. ඔයාලට පේනවාද බලන්න පොතක් දිගැරලා වගේ බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එක තමයි ළමයි ඩුබයි ලයිබ්‍රරි එක. අපි ඩිනර් ගත්තට පස්සේ අපේ මාළිගේ කේක් එක ආවා. ඊට පස්සේ ඉතින් අපි කේක් කපලා කේක් කාලා මාළිට විශ් කරා. මේක තමයි යාළගේ ලාස්ට් සෝලෝ ඇක්ට් එක. මුලින්ම මම නම් බය වුණා. ඊට පස්සේ ෂේප්, ඊට පස්සේ අයිටම් එක ඉවර වෙනකම්ම හිනාම වුණා ඉතින් අපි. මම දැන් ඔයාලට කියන්නම් කොහොමද අපි මෙහෙම ක්‍රූස් එකක් බුක් කරගන්නේ කියලා. හරියටම මතක නැහැ මොකද්ද අපි ඒ බුක් කරපු Facebook page එක කියලා. ඒත් අපි Facebook එකේ ඩුබයි ක්‍රූස් කියලා අපි ටයිප් කරලා සර්ච් කරොත් ගොඩාක් අපිට පේජස් එනවා ඒගොල්ලෝ එතන කරන. කොහොම හරි අපිට එක්කෙනෙක්ට උනේ 35 දිරාම් වගේ. හැබැයි අපේ දෝනිට කියන්නේ බබාට ඒගොල්ලෝ charge කරේ නැහැ. එතකොට මේගොල්ලෝ 2 hours වගේ අපිව ක්‍රූස් එකේ එක්කන් යනවා. ඒ වගේම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකයි ඩිනර් බුෆේ එකයි අපිට ඉන්ක්ලූඩ් කරලා තිබ්බා. තව එතන ෆ්‍රී කාර් පාකින් අපිට තිබ්බා. ඒ වගේම ලයිව් එන්ටර්ටේන්මන්ට් ෂෝස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම කලින් පෙන්නපු එකයි මේකයි මේ දැන් ප්ලේ වෙන එකයි. ඒ ටික තමයි ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ. අපිට තව එතන මම අර කලින් කිව්වා වගේ ඩවුන්ටවුන් වීව් එකයි, ක්‍රීක් හාබර් වීව් එකයි, ඩුබයි ලයිබ්‍රරි වීව් එකයි බලන්න පුළුවන්. ඒ වගේම අපිට අපේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක්, එහෙම නැත්නම් ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එකක් වගේ ඕනම සෙලිබ්‍රේෂන් එකක් අපිට එතන සෙලිබ්‍රේට් කරන්න පුළුවන්. හැබැයි ඒකට කිසිම පේමන්ට් එකක් ඇඩ් වෙන්නේ නැහැ. හැබැයි අපි කේක් එකක් නැත්නම් සෙටප් එකක් වගේ ඕඩර් කරොත් ඒකට අපි පේමන්ට් එකක් කරන්න ඕන. ඒ වගේම මම තව දෙයක් ස්පෙෂලි මෙන්ෂන් කරන්න ඕන. මේ දවස්වල ඩුබයි වල රාමදාන් නිසා මම දැක්ක ටිකට් ප්‍රයිස් එක 29 දරම් වලට වගේ යනවා. ඒගොල්ලන් 50% වගේ ඔෆර්ස් දීලා තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඊට පස්සේ අපි ෆැමිලි ෆොටෝස් තරම් ක්‍රූස් රයිඩ් එකෙන් පස්සේ ගෙදර එන්න පිටත් වුණා. පේනවනේ අපේ දඟ මල්ලගේ වැඩ. අම්මෝ ඒක නම් දඟ මල්ලක්ම තමයි. ඊට පස්සේ ඉතින් අපි කියව ගෙදර ආවා. එහෙනම් ඉතින් මං අදට යනවා ළමයි. ආයෙත් අලුත් vlog එකකින් එන්නම්. එතකම් පරිස්සමට ඉන්න. ආදරේ.